ඔව් මම මේ ගල්අඟුරු ආක්‍රමිකතා පිළිබඳව සොයන විශේෂ ජනාධිපති කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කළා. දිවුරුම් ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කළා. එක දිවුරුම් ප්‍රකාශයක් තමයි පසුගිය මැයි 1 වෙනිදා ටිල්වින් සිල්වා මහත්මයා මෙම විශේෂ ජනාධිපති කොමිසම ගැන ප්‍රකාශයක් කළා ප්‍රසිද්ධියේ. ඒ ප්‍රකාශයෙන් මේ විශේෂ ජනාධිපති කොමිසමේ කීර්තිනාමයට, ස්වාධීනත්වයට, අපක්ෂපාතීත්වයට, නීතිමය වශයෙන් මහජනතාවගේ විශ්වාසය පැත්තෙන් හානියක් සිදු වුණා. එතුමා කිව්වේ මේ කොමිසම පත් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අයව නිදහස් කළා, එනම් ජනතා විමුක්ති පෙරමුණේ අයව නිදහස් කළා, කලින් වැරදි කරපු අයට දඬුවම් දෙන්න කියලා. ඉතින් අද අපි මුලින්ම විමසීමක් කළා මා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්මයා වෙච්ච ශිරාල් ලක්තිලක මහත්මයා මේ ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශය අනුව ගත් ක්‍රියාමාර්ගය මොකක්ද කියලා කොමිසම. ඉතින් කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශ කළා ඒ පිළිබඳව කරුණු විමසීමක් ටිල්වින් සිල්වා මහත්මයාගෙන් කළා. ඔහු ඒ පිළිබඳව සමාව අයද සිටියා. ඔහු පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවද උසාවියට අපහාස කළා වැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කියන එක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ අනුව මාධ්‍ය ප්‍රකාශ වැරදි. ඔහුට කිසිම දඬුවමක් දෙන්නේ නැතුව ඔහුගේ වරද ඔහු පිළිගත්තයි කියන කතාව. දෙවෙනි එක මේ 25 26 කාලවකවානුව තුල ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ මම දිවුරුම් ප්‍රකාශයක් හැටියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ලක්. ඒක මතක තියාගන්න සමහරව අපි විත්තිකාරව කරන්න හදනවා. ඒ පැමිණිල්ලට අනුකූලව මම ලේඛන ගණනාවක් ඉදිරිපත් කළා. ඒ වගේම මම පොලිසියටත් ප්‍රකාශයක් කළා මෙහි තිබෙන. එහිදී අපි පෙන්වා දුන්නා මේ බාල ගල්අඟුරු ක්‍රියාවලිය නිසා සිද්ධ වෙච්ච විදුලි බල කප්පාදුව, ලයිට් කැපිල්ල, ඒ වගේම ඒ සඳහා වෙච්ච මූල්‍යමය පාඩුව, ඒ වංචාවේ ස්වභාවය, එහි තියෙන නීත්‍යානුකූල පදනම ගල්අඟුරු නැවුත් 30ක් ඉතිහාසයේ කවදාවත් එහෙම වෙලා නැහැ. සහ ඒවැ වගකියුත්තම් පිළිබඳව කරුණු දැක්වුවා. නමුත් මේ කොමිෂන් සභාවට පුළුවන් අප්‍රේල් 16 දක්වා කරුණු හොයන්න විතරයි. ඊට පස්සේ තමයි ලොකු සිද්ධි ඔක්කොම උනේ. ඉතින් කෙටියෙන්ම කිව්වොත් අප්‍රේල් 20 ගේන්න ඕන නැව් තාම ගෙනල්ලා නැහැ. දැන් ජූලි 20ත් ඇවිල්ලා. ඉතින් ඒකින්ද අපිට පේනවා මෙතන සිදුවෙච්ච මේ මහා වංචාවේ ස්වභාවය. ඒ පිළිබඳව කොමිෂන් සභාව ඉදිරියේ රජයේ අධිනීතිඥවරිය මගේ ප්‍රකාශය කරුණු සටහන් කිරීමක් කළා. යම් පැහැදිලි කර ගැනීම ගල්අඟුරු බලාගාර හා ඒවා ඉතිහාසයේ පිළිබඳව නොයෙක් දේවල් විනිසුරුතුමාලා අපෙන් ඇහුවා. අපි ඒවට පිළිතුරු දුන්නා. බලාපොරොත්තු වෙනවා මම අවසාන වශයෙන් ඉල්ලීමක් කළා මේ කොමිෂන් සභාවෙන් විදුලි බල ක්ෂේත්‍රයේ දූෂිතයෝ ඉන්නවා. දූෂිත නොවන මහන්සියෙන් වැඩ කළා මේ ගල්අඟුරු බලාගාර හදන්න මහන්සි වෙච්ච මිනිස්සු. මේවා නිසා මේ රටේ මිනිස්සු ලයිට් පැය 16ක් කපලා දුක් විඳා. මේවා වළක්වන්න පාරේ උද්ඝෝෂණය කරපු මිනිස්සු, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු මිනිස්සු, ලයිට් නියපු මිනිස්සු, බලාගාර හදන එක නවත්තපු මිනිස්සු, අනික් මිනිසුන්ගේ නඩු අහන එක යුක්ති සහගත නැහැ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ රටේ මිනිසුන්ට පණිවිඩයක් යවන්න එපා. මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරපු මිනිස්සු හොරු බවටත් උද්ඝෝෂණය කරලා, වර්ජනය කරලා, ගිනි තබපු මිනිස්සු සත්‍යවාදීන් බවටත් රටට වැඩ කරන එක පාපයක් කියන එකටත් මතයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඔබතුමාලාගේ මේ කොමිෂන් සභාවේ නිර්දේශවලින් කියලා. ඒක තමයි මගේ අවසාන ඉල්ලීම උනේ. දැන් බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාවගෙනුත් මේ අපූර්ව අධිකරණ ක්‍රමයක්, ඒ කියන්නේ යුක්තිය පසඳල වීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඊටාම බරපතල අපරාධ කරපු පිරිසක් අනික් අයගේ වැරදි පිළිබඳව විනිශ්චය කිරීම. මම මේ කියන්නේ විනිසුරුතුමාලා ගැන නෙවෙයි, ආණ්ඩු පක්ෂය ගැන. ඉතින් මේ රටේ ජනතාව මේ පිළිබඳව මීට වඩා විචක්ෂණව කල්පනා කිරීමට කාලය ලැබිලා තියෙනවා. ගල්අඟුරු වංචාව හෙළිදරව් කිරීමට කැපවෙච්ච සියලු දෙනාටම අපේ ප්‍රණාමය පිරිනමනවා. අනාගතේ ඔවුන්ට නීතිය ඉදිරියේ කටයුතු කරන දවසක් උදා කරන්න මේ රටේ ජනතාව කැපවිය යුතුයි කියන එකත් අපි යෝජනා කරනවා.